ටෙස්ට්. ඊට පස්සේ අපි කතා කරමු මේ මෙතුජෙට. මිනිහා ගම්පහ ඩිස්ට්‍රික්ට් එකේ මම හිතපු නැති රෑන්ක් එකක් තමයි මිනිහට ඇවිල්ලා තියෙන්නේ. මොකට මම බැන බැනම හිටියේ. කො? ආ. Hi guys. සර් කිව්වා වගේ හිතපු නැති විදිහට සර් බැන්න කිව්වනේ. So හොඳම විදිහට මට personally සර් effect වෙච්ච විදිය කොහොමද කියලා කියනවා නම් අපිට මැයි වල තිබ්බේ big exam එක. මම 26 එකත් හිටියා ඒකේ. ඒකේ රිසල්ට් ආවම මගේ ක්ලාස් එකේ රෑන්ක් එක තිබ්බේ 99. and ස්කූල් එකේදී මම හැමදාම first second third අතර හිටපු එක්කෙනෙක්. එදා මට මතකයි රෑන්ක්ස් කිව්වන් පස්සේ ගීත් සර් මෙතන වාඩිලා ඉඳන් කොලෙන් බල්ලා රෑන්ක් එක මගල්ලා කො මෙතුජ අද ඉන්නවද කියලා ඇහුවා. ඊට පස්සේ මම ඉස්සුවා. ඊට පස්සේ 99. උදේ මං හිතන්නේ ඔබ ජීවිතේට මේ වගේ රෑන්ක් එකක් දැකලා ඇති කියලා ඔබේ ජීවිතේ. කියලා සර් කිව්වා. හැමෝම ඉස්සරහා කිව්වේ. එදා ඒක කියපු වෙලාවේ මං හිතාගත්තා කෙමිස්ට්‍රි වලට කොහොම හරි ඉස්සරහට එනවා කියලා උඩ රෑන්ක් එකක් දානවා කියලා. එතකොට මැයි අපේ එක්සෑම් තිබ්බේ නොවැම්බර් තව මාස 5ක් 6ක් වගේ තිබ්බේ. අන්තිම ෆයිනල් එක්සෑම් එක වෙද්දි මං ක්ලාස් එකේ 16 17 වගේ ප්ලේස් එක තමයි හිටියේ. so දැන් ගම්පහ ඩිස්ට්‍රික්ට් 34th වෙන්න පුළුවන් වුණා. ඒ ඔක්කොම පුළුවන් උනේ අර එදා ඒ කියපු වචනෙන් කොහොම හරි ප්‍රූව් කරන්න ඕන වුණා නෑ මට මීට වඩා පුළුවන් කියලා. ඒකයි තව එක දෙයක් සර්ගේ ඩෙඩිකේෂන් එක ගැන කියනවා නම් සර් කරන දේවල් ඔක්කොම කියන්න ඕනේ නෑ නේ ඒවල් හොඳට දන්නවනේ. කියන්න බලන්න හොඳම දේ තමයි සර්ගේ වෙඩින් එක දවසේ අපිට තිබ්බා RTPC ක්ලාස් එක. එදත් සර් කට්ටිය වෙවලා අපි හරියට කරනවද කියලා බලලා පේපර්ස් බලලා අරගෙන මාක් කරලා ඒ මාසය ඇතුළතම කොහොම හරි දුන්නා. මම දන්නේ මම නම් ජීවිතේට දැකලා නැහැ කවුරුත් කිසිම මිනිහෙක් ඕනම ජොබ් එකක් කරන කෙනෙක් තමන්ගේ වෙඩින් එක දවසේ තමන්ගේ ජොබ් එක එතන නැතුව හරි කරන කෙනෙක්. ඒකෙන් ඔයාලට තේරුම් ගන්න පුළුවන් සර්ගේ ඩෙඩිකේෂන් එක මොන වගේද කියලා. ඔයාලට මොන හරි ඇඩ්වයිස් එකක් දෙනවා නම් මමත් දැන් හිටියේ මෙතන ඇවරේජ් මැජොරිටි එකක් ඉන්න විදිහට තමයි මේ කාලේ. දැන් හිතනවානේ තව මාස 4යි තියෙන්නේ කොහොමද කරගන්නේ දැන් අමාරු වෙట్లా ඉන්නේ එහෙමයි කියලා. හිතාගන්න කොහොම හරි කරනවා කියලා. there is a saying හිනායයි කියනකොට there is nothing called slightly pregnant. You are either pregnant or you are not pregnant. හරිද? so හිතාගන්න ඒ තුනක් ගන්නවා නම් ඩිස්ට්‍රික්ට් රෑන්ක් එකක් දානවා නම් ඒක ගන්නවා කියලා හිතාගන්න. එක්ක ඒක ගන්නවා නැත්තම් නැහැ. සෙකන්ඩ් ට්‍රයි කරන්නේ නැහැ කියලා හිතාගෙන තමයි මං ගියේ. මොකද ඒ සර්ගේ මේකත් එක්ක මං කරායින් පස්සේ මෙතන ඉන්න කෙනෙක්ට මම මගේ එරර් පොට් ටික ඔක්කොම දුන්නා. ඉතින් ඒ ෂුවර් වෙලා තිබ්බා ආයෙ පාරක් සෙකන්ඩ් ට්‍රයි කරන්නේ නැහැ කියලා. ඒකින්ද කරනවා නම් කරනවා කියලා හිතාගෙන ඩෙෆිනිට්ලි අනිවාර්ය රෑන්ක් එකක් දානවා කියලා හිතාගෙන කරන්න. නැත්තම් ආයෙ සෙකන්ඩ් ට්‍රයි තියනවා. හැබැයි කරන වෙලාවේදී දෙකට වැනි වැනි ඉන්න එපා. අන්තිම මාසයේ කොහොම හරි වැඩ කරලා කරන්න. MCQ මාක්ස් ඉන්ක්‍රීස් කරගන්න පුළුවන් හොඳම විදිය තමයි පේපර්ස් ආයෙ ආයෙ කරන එක. මං හිටියේ 20 ගණන් වල බට් මට අන්තිම එක්සෑම් එකේ MCQ එකට 44ක් තියෙනවා LL එක්සෑම් එකේ. so ඒ ගානට ආවේ නිකන් නෙවෙයි සර්ගේ පේපර්ස් ලියලා අමාරු ප්‍රශ්න කරලා and මම දැකපු දෙයක් එසේ පේපර්ස් වලදී 2024 ඉඳන් පස්සේ පේපර්ස් ඔක්කොගේම ඩිරෙක්ට් තියරි අහන්නේ නැහැ. ඉස්සර කිව්වේ ඉන්ඩස්ට්‍රියලුත් කඩපාඩම් කරොත් ලියන්න පුළුවන් කියලානේ. දැන් පේපර්ස් වල එහෙම ලියන්න බෑ. පිටුවෙන් පිටුව ඔක්කොම මතක තියෙන්න ඕනේ. දෙයක් වෙනවා නම් ඇයි ඒක වෙන්නේ කියන හේතුවක් දැනන් ඉන්න ඕනේ. and ඒක දැනන් තිබ්බා මොකද සර්ගේ පේපර්ස් වල කලින් එඩිට් කරලා තිබ්බ හින්දා. මොකද අමාරු ප්‍රශ්න කරේ. ඉතින් ඒකින්ද එසේ එකක් ලියාගත්ත හොඳටම. ඒකින්ද මේ තියෙන ලස්සන සිස්ටම් එකක් හදලා දීලා තියෙනවා. ඒකේ කරන් යන්න. හොඳටම වැටික් කරන්න. කළා I wish you all the best of luck.